හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? මට අද හිතුණා මේ මගේ ගෙවත්තේ තියෙන මල් ගස් ගැන පොඩ්ඩක් කියා දෙන්න. මේ කියන්න ඔයාලට. අපේ වත්තේ ගොඩාක් මල් ಜಾති තියෙනවා මේ මල් ගස් පළතුරුද සේරම තියෙනවා. මෙන්න මේ ගහ මේ අනෝද ගහක් කියලා තමයි කියන්නේ. මම හරියටම දන්නේ නැහැ. අපේ ගෙදර ගොඩක් කෙසෙල් ගස් තියෙනවා. මෙන්න මේක කෙසෙල් ගහක්. පොල් ගස් ඒවා ගොඩක් තියෙනවා. මේ තියෙන එක පොල් ගහක්. මේ ගහ මොකක්ද කියලා දන්න. යාළුවනේ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ ගහ මොකක්ද කියලා. කොස් ගස් එහෙම ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ කොස් ගෙඩි. ගොඩක් එනවා කොස් ගෙඩි. හැබැයි මේ දැනට 3යි ඇවිත් තියෙන්නේ. යට දෙකක් තියෙනවා. උඩ තව එකක් තියෙනවා. තව ඉස්සරහට යනකොට අපේ වත්තේ තියෙනවා මල් ගස්. සුදු මල් ගස් තියෙනවා. පාට පාට ಜಾති මල් ගස් තියෙන ඕන තරම්. කහ තියෙනවා. මේ තියෙන්නේ තව ගස් මේ පැපොල් ගහක්. මේ කෙසෙල් ගහක්. මේ ගහේ නම් නිතරම ගෙඩි එනවා. කෙසෙල් මලුත් තියෙනවා මේකේ. මේ ගස් මොනවද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. මේ මං හිතන්නේ තව පැපොල් ගහක් වෙන්න ඇති. හරියටම කියන්න බෑ. මෙන්න මේ තියෙන්නේ සුදු මල් ගහ. ගොඩාක් මේ ගහේ මල් පිපෙනවා. හැබැයි ඒ ලේසින් කඩා ගන්න විදිහක් නැහැ. මේ ගහ මොකද්ද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ මේක පැපල් ගහක් වෙන්න ඇති. මෙන්න තව සුදු මල් ගහ. මේ જાති රතු පාට මල් ගසුත් තියෙනවා. මේ ගහේ ගොඩක් වෙලාට එන්නේ කහ පාට මල්. මේ දවස්වල මල් නෑ මේ ගහේ. මොකද නිතරම වහිනවා. මල් හැලෙනවා හැම වෙලාවෙම. අර පැත්තේ තියෙන්නේ රෝස ගහක්. මේ ගහ පිච්ච මල්. මං හරිම ආස ගහක් මේක. හැබැයි මේ කාලේ මල් නැහැ මේ ගහේ. වැස්සට සේරම හැලිලා. මේවා මොනවද කියලා යාළුවනේ මම දන්නේ නැහැ කියන්න. පොඩක් ඔයාලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්ද මේ මොනවද කියලා? මේ තව මල් జాතියක්. මම මේ මොකද්ද කියලා දන්නේ නැහැ හරියට. මෙන්න තියෙනවා තව අඹ ගහක්. මේ ගහේ නම් නිතරම ගෙඩි එනවා. අපි මේ ගහෙන් අඹ කනවා. මේ මල් ගහත් සුදු මල් ගහක්. අපි ඒක නිතරම පූජා කරනවා මේකෙන් මල් කඩලා. මේ මල් ගහ මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ හරියට. පොඩක් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේවා මං හිතන්නේ මිනි මල්. මං අහලා තියෙනවා මිනි මල් පූජා කරන්න හොඳ නැහැ කියලා. මොකද කියලා හේතුව මන් දන්නේ නැහැ. පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා කියන්න පුළුවන්ද ඇයි මේවා පූජා කරන්න හොඳ නැත්තේ කියලා.
මේන්න මේ ගහ මේ ගැස්ටයිටිස් වලට හොඳයි කියලා මං අහලා තියෙනවා. ඒක ඇත්තද? පොඩක් කමෙන්ට් එකක් දාන්න. මේ ගහේ මේ මකුළු දැලුයි සේරම පිරීලා. ඒ ගෙඩි එන්නේ නැහැ හින්දා මේ ගහේ මේ මකුළු දැල් එහෙම තියෙනවා. නැත්තම් මේ ගහේ හරියට ගෙඩි එනවා සාමාන්‍යයෙන්. මෙන්න මේ තියෙන්නේ තෙඹු සීනි වලට එහෙම හොඳයි කියලා මං අහලා තියෙනවා. මේ මොනවද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. පොඩක් කමෙන්ට් එකක් දාන්න මේත් මොනවද කියලා. මෙන්න කොච්චි මිරිස් ගහක්. මේකේ මේවත් තියෙනවා. මිරිස් කරලුත් තියෙනවා. මේ තියෙන්නේ කළුවර ගහකුත් තියෙනවලු මං හරියටම දන්නේ නැහැ කොහෙද කළුවර ගහක් තියෙන්නේ කියලා. තවත් කෙසෙල් ගහක් ඒක පොඩ්ඩක් නැමිලා මේ වැස්සට උලන් වලට මේ ගහ නැමිලා තියෙනවා. කෙසෙල් මේවෙන් නිතරම එනවා. අපේ වත්තේ ගොඩක් තිබුණ මේ මුකුණු ඇන්න ಜಾති එහෙම ඉස්සර තිබුණේ දැන් නම් ඒව නැහැ. ඉඟුරුත් අපි වවලා තිබුණ මෙන්න මේ පැත්තේ ඉඟුරුත් තිබුණා. දැන් නම් ඉඟුරු නැහැ. මේ පැත්තට වෙනකොට ඉඟුරු තිබුණා. දැන් නම් ඒව නැහැ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක එච්චරයි. මේ කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කරුණා. සබස්ක්‍රයිබ් කරන්න මේ channel එකට. එහෙනම් යාළුවනේ පස්සේ වීඩියෝ එකක් දාන්නම් ආයෙමත්. බයි.